මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මාලදිවයිනෙන් ලේසියෙන් තියෙන ජොබ්ස් වලට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ඒකට ඔයා යන්න ඕන Google Chrome එක හරහා ඉන්ටර්නෙට් එකට. අපි Google එක හරහා ගිහිල්ලා බලමු. ගහගන්න ඔයාලා යන්න ඕනේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න ඕන job Maldives කියලා. ඒකල එතනින් එන්ටර් වුණාම ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. right. ඊට පස්සේ මෙතන job Maldives කියලා මේ උඩම තියෙන එක තමයි තෝරගන්න යන්නේ. මම ඔයාලට කියලා දෙනවා මෙතන යටින් තියෙනවනේ job center කියලා. මේකත් job හොයන අයට තියෙන platform එකක්. right. මම අද යන්නේ job Maldives එකේ කොහොමද ඔයාලට තියෙන්නේ කියලා දෙන්න. ගොඩක් දුරට ලොකුවට මේ වීඩියෝ එක කරන්නේ නැහැ. එහෙනම් ස්කිප් නොකර බලාගෙන ඉන්න. හරි ලේසි. CV එකක් හදලා කලින් තියාගන්න ඕන cover letter එකකුත් එක්ක. මේක කොහොමද apply කරන්න කියලා දෙන්නම් ඉස්සෙල්ලාම. මේ තියෙන job වලට කොහොමද email කරන්න කියලා. මේ email එකෙන් තමයි ඔයගේ CV එකත් එක්ක cover letter එකත් එක්ක ඒ දෙකම ගිහපුවම application එක ඒගොල්ලෝ පස්සේ එවනවා email හරහාම. අපි දැන් බලමු active එකේ තියෙන job එකක් කොහොමද හොයාගන්නේ. ඒක කොහොමද කරගන්නේ කියලා. ඒකේ තියෙන email එකක් හොයාගන්නේ HR email එක කොහොමද කියලා දැන් මම කියලා දෙන්නම්. මේක හරි ලේසි. ඒ වගේම වියදමකින් තොරව free යන්න පුළුවන් අපිට. අපේ bureau charge එක විතර ලංකාවෙන් ගෙවලා නොමිලේම ලංකාවෙන් යන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ඔක්කොම දානවා ටිකට් එක හැමදේම දානවා. අපේ මේ ඒජන්සි වලින් තමයි ගොඩක් දෙනෙක් මුදල් ඔකට අය කරන්නේ. නමුත් ඒගොල්ලෝ හැමදේම එහෙන් දානවා. අපේ මෙඩිකල් එක පවා හෙට ගිහිල්ලා කරන්නේ. මෙහෙ පොලිස් වාර්තාවක්වත් ගන්න උවමනාවක් වෙන්නේ නැහැ. ස්කිප් නොකර බලාගෙන ඉන්න. මෙන්න මේ job Maldives කියන එකෙන් අපි අතවලට ගියපුවාම මේ සයිට් එකේ මේ තියෙන active දැනට active තියෙනවා තමයි උඩටම එන්නේ. හොඳයි. එතකොට මේ වම් පැත්තේ තියෙන්නේ මේ නම් ගොඩාක් පොඩි රූල් වල ගහලා ඒ තියෙන්නේ resorts වල නම් අනන්තරක්කිහාවා Maldives, Club Med Maldives, Coco Collection Maldives, Dusty, Niyama, Kandima, Kanduma, Lux, Miladu, Naku, Nova, Outrigger, One and Only, Robinson Blue, Sheraton, ගොඩක් දේවල් මේ තියෙන resorts. මම ඉඳලා තියෙනවා මේකේ රිසෝට්ස් දෙකක. දැන් මෙතන තියෙන රිසෝට් දෙකක තුනක ඉඳලා තියෙනවා. එකක් දෙතුනම 5 star Robinson Club නෝනු හොඳම රිසෝට්ස්. නියම් Maldives Westin. right. ඔය තියෙන රිසෝට්ස් වල ජොබ්. එතන රිසෝට් එකෙන් අපිට ඇප්ලයි කරන්නත් පුළුවන්. රිසෝට් එකේ අපිට කැමති රිසෝට් එකක් ඉන්ටර්නෙට් එකේ ගහලා බලලාගෙන ඒකේ තෝරපුවාම. ඉතින් ගොඩක් වෙලාවට එහෙම තෝරගත්තා කියලා Tamanට ගැලපෙනම ජොබ් එක නෑ ඒ රිසෝට් එකෙත් හැම වෙලේම. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕන අපිට අවශ්‍ය අපිට ගැලපෙන ජොබ් එක තෝරගන්න. ඒ නිසා ඔයාලා මෙතන යට තියෙනවා නිල් පාටින් ආයේ මම ලොක් කරලා පෙන්නන්න. zoom කරලා accounts admin මේ තියෙන්නේ මේ වම් පැත්තේ නිල් පාටින් මේ තියෙන්නේ මේ ඔක්කොම job categories. එතකොට අපිට මේ job වලට අවශ්‍ය දෙන්නේ අපේ job එක තියෙන්නේ අපේ රැකියාව තියෙන්නේ කොයි category එකේද කියලා අපි දන්නවනේ. අපි ඒක තෝරගන්න ඕන. නැතිනම් අපිට ඒක නොදන්න කෙනකින් අහලා දැනගන්න ඕන. දැන් waiter කෙනෙක් එහෙම ඉන්නේ F&B වල. ඒ කියන්නේ food and beverage ඒ category එකේ. එතකොට spa කියලා categories තියෙනවා. එතකොට warehouse, training, එතකොට store ඒ වගේ කැටගරි තියෙනවා. එතකොට තව purchasing, media, photography ඒ වගේ ගොඩක් දේවල්. දැන් මේ තියෙන එකේ වම් පැත්තේ. දැන් අපි බලමු නිකන් දැනට මොකද්ද බලන්නේ housekeeping. මේ housekeeping වලත් තියෙනවා housekeeping section එකේ. ඒ කියන්නේ ගොඩක් cleaning එකම housekeeping section එකෙන් තමයි ගොඩක් දේවල් දුවන්නේ.
නේ රිසෝට් එකක් ඇතුලේ ඇඳවල් හදන්නේ, ඒවල ඇරේන්ජ්මන්ට් කරන්නේ. ඒක හවුස් කීපින් සෙක්ෂන් එකේ ඉන්න අපේ මහතුරු කොට දෙනෙක් දන්නවා ඕක ගැන. එතකොට අපි මේ ඉංජිනියරින් අපි ලේසි මේකට යමු ඉංජිනියර්. දැනට 5779ක් ඇක්ටිව් ජොබ්ස් තියෙනවා ඉංජිනියරින් එකේ. අපි ඉංජිනියරින් ක්ලික් කරා. හොඳද? රයිට්. මෙන්න ඇවිල්ලා තියෙනවා මම මේ රිසෝට් එක ගැන මට ඔයාලට දෙන්න පුළුවන් රෙකමන්ඩ් එකක්. හේතුව තියෙන ලක්සරිම හරි ලස්සනම මාලදීවයිනෙන් උතුරු පැත්තට වෙන්න තියෙන හොඳ ලස්සන රිසෝට් එකක්. ලංකාවේ අපේ අය 140ක් විතර දැනට ඒකේ වැඩ කරනවා. මගේ ගොඩාක් හිතවත් අය ඉන්නවා මිතුරෝ. මොකද මම මාලදීවයින්ට ඉස්සලා වැඩට යනකොට මම පළවෙනිම වැඩට ගියේ මගේ ආයතනය හරහා රොබින්සන් එකට. රොබින්සන් නූනු හරි ලස්සන තැනක්, හරි ලස්සන view එකක්. හැම පහසුකම්ම තියෙනවා, ස්විමින් pool, ස්ටාෆ් එකට හැම දෙයක්ම තියෙනවා. කෑම බීමද මේ හැමදේම හරි ලක්සරි විදිහට තියෙනවා. AC rooms, bedrooms ඒ වගේ හැමදේම. එතකොට මෙතන තියෙනවා ඔන්න ඇප්ලයි කරන්න ඔයාලට වේකන්සිස් මේ විදිහට මේක ස්කිල්ස් තියෙනවා නම් ක්වොලිෆිකේෂන් එක CV එක ලස්සනට හදාගෙන ඇප්ලයි කරන්න. දැන් තියෙනවා ජෙනරල් මෙකැනික්. oh my god මේ ඔක්කොම තියෙන දෙකම තියෙන ලෝකල්ස්ලාට. ඒ කියන්නේ ඒ රටේ අයට. නමුත් අපි මේකට මේ AC ටෙක්නීෂියන් කියන කෙනෙක් කුත් ඉල්ලලා තියෙනවා. ඒකත් ලෝකල්. ඒ කියන්නේ ඒ රටේ කෙනෙක් ඉල්ලලා තියෙන්නේ. නමුත් අපි මේකට නොදා ඉන්න එපා. ඔයාලා ඉන්නවනම් AC ටෙක්නීෂියන් කෙනෙක් ඒ වගේ කෙනෙක් ඉන්නවනම් හොඳ ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක්, ඔය හරි වැඩ කරපු කෙනෙක්, ඔෆර් ඔයාලගේ ලෙටර්ස් වර්කින් ලෙටර්ස් එක ඔයාලට ගන්න පුළුවන් නම් ඒ වර්කින් සර්ටිෆිකේට් ඒවත් එක්ක මේ CV එක හදාගෙන ඇප්ලයි කරන්න බොහෝ දුරට ගන්න ඉඩ තියෙන හේතුව මෙතන මේගොල්ලෝ ඉල්ලලා තියෙන අවසාන ඩේට් එක තියෙන්නේ before to මේ මාසේ 29ට කලින් ඇප්ලයි කරන්න කියලා තියෙන. හේතුව 29න් පස්සේ මේක ඉන්ටර්විව් කෝල් කරනවා. හේතු මේක ඔයාලට chance එක තිබුණොත් ඔයා AC ටෙක්නීෂියන් නම් වෙන කවුරුවත් මේකට ඇප්ලයි කරලා නැත්නම් ඒ රටේ කෙනෙක් හරි වෙන රටක කෙනෙක් හරි 100%ක chance එකක් තියෙනවා ඔයාලට මේකට යන්න පුළුවන්. ඒ හින්දා සමහරට අපි දාන ඊමේල් එකකින් අපිට වැඩක් වෙන්නේ නැහැ. සමහර විට ඒක අපිට වාසියක් වෙන්න ඉඩ තියෙනවා. කම්මැලි නැතුව වැඩේ කරන්න මේකට try එකක් දෙන්න. මේක ලොකු දෙයක් කරන්න නැහැ. මේකේ තියෙනවා HR මේ යට දාලා තියෙනවා නිල් පාටින් hrcoordinator.nunu@robinson.com කියන ඊමේල් ඇඩ්‍රස් එකට මේකට දාන්න ඔයා ඊමේල් එක, ඔයාගේ CV එක, ඔයාගේ work job of work කරපු තැන් වල තියෙන සර්ටිෆිකේට් ටික, ඔයාගේ යම්කිසි NVQ වගේ කෝසස් කරලා තියෙනවා නම් ඒවල සර්ටිෆිකේට් ටික, ඒ වගේම cover letter එකක් හදලා මේකට දාන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඊමේල් රිප්ලයි එකක් එනවා, ඔටෝමැටිකලි රිප්ලයි එකක්. ඒකෙන් පස්සේ ඔයාලට එනවා ඒගොල්ලෝ කෝල් කරනවා ඉන්ටර්විව් කෝල් එකට. ඉතින් එහෙනම් හොඳයි රැඳිලා ඉන්න. ජය වේවා. මේක මහා පොඩි ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ. නොමිලේම යන්න පුළුවන්. රුපියලක්වත් වියදම් නොකර 22500ක ලංකාවේ බියුරෝ ගාස්තු විතරයි ගෙවන්න ඕනේ. ඒක ගෙවලා නොමිලේම යන්න පුළුවන්. try කරලා බලන්න. ඒජන්සි පස්සේ ගිහිල්ලා හෙම්මත් වෙච්ච කට්ටියන්ට මේක මම හිතන්නේ වටිනවා. ඉන්න වෙලාවට try එකක් දීලා බලන්න. ගොඩක් ස්තුතියි රැඳිලා ඉන්න. subscribe කරන්න මතක් කරන්න එපා. මතක් කරලා තියාගන්න subscribe කරන්න. bell icon එකත් click කරන්න. මම ඊළඟ වීඩියෝ එක ගේන්න. මේ platform එකේම මේ job modules කියන මේ site එකේම තවත් job ටිකක් තෝරලා බලලා හොඳ කොහොමද යන්නේ, apply කරන්න කොහොමද, හොඳ ඒවා මේ වැටලා තියෙනවද කියලා බලලා මම update එකක් දෙන්නම්. එතකන් රැඳිලා ඉන්න. ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ගොඩක් ස්තුතියි.